තිසුපිටයි සුබ දැසනක් අද තුන්වහන්සේගේ වචනේ කොටසක් අපි බලන්න යනවා. අද දවසේ තුන්වහන්සේගේ පුදුම කරුණාව ඔබ කෙරෙහි නිරන්තරයෙන් තවන්ට යනවා. මන්ද උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. එනිසා මගේ ආදරණීය දරුවනේ සහෝදර සහෝදරියනි ඔබේ ජීවිතේ හැමතැනම උදෑසන උන්වහන්සේව සොයන්ට. මොකද උන්වහන්සේ ඔබට සම්බවෙන්න යනවා. ඔබ සොයන්නේ මොනවද? ඔබට සොයන දේ තමයි මුණ ගැහෙන්නේ. ඒ නිසා ඔබ උනන්දු වෙන්න දෙවියන් වහන්සේගේ කාරණා සොයන්න. එවිට උන්වහන්සේ කිසි විටකත් ඔබගේ මාවතේ සැඟවෙන්න යන්නේ නැහැ. මොන්ද උන්වහන්සේ එළිදරව් වන දෙවියන් වහන්සේ. වචනයේ කියන උන්වහන්සේ අල්ෆා සහ ඔමේගා කියලා. උන්වහන්සේ පටන් ගැනීම සිට අවසානයේ මන්ද උන්වහන්සේට නිමක් නැහැ. උන්වහන්සේ ඔබ සමග සිටිනවා. ඔබ උන්වහන්සේව සොයනවාද? ඒ හැම තැනක උන්වහන්සේ සිටින්න යනවා. ඒ වගේම අදවත් එකේ මම වචනය බෙදාගෙන ඉස්සෙල්ලා ඔබ දන්නවද ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව බොහෝ මිනිස්සු යම් දේවල් කියනවා. ඔබ දන්නවා අපිට අහන්න නිතරම ලැබෙනවා සමහර අය වෙන්වෙමින් වචන වලට වාද කරමින් ජීවත් වෙනවා. සමහර දාසින් පවා වචන හරඹ කරමින් ජීවත් වෙනවා. ඔබ ඒ වලට අහුම්කම් දෙන්න කිසිවකට යන්න එපා. ඔබ දෙවියන් වහන්සේගේ මාවතේ සිටින්න. ඔබ දෙවියන් වහන්සේගේ මාවතේ සිටින්න ඔබ පැටලෙන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේගේ මාවතෙන් කිසි විටකත් හැරෙන්න යන්න එපා. ඔබ වෙනත් දේවල් බලන් යන්න එපා. ඔබට මතකද එදා පේත්‍රස් එදා යේසුස් වහන්සේ වතුර උඩින් ගමන් කරන වෙලාවේ පේත්‍රස් ඇහුවා ඔබ වහන්සේ නම් මටත් එන්න අන කරන්න කියලා. ඔබ ඇදහිල්ලේ ගමනක් අඩියේ තියෙන වෙලාවේ පේත්‍රස් ඇදහිල්ලෙන් වහන්සේගේ දැස දිහා බලාගෙන අඩි තියපු වෙලාවේ ඔබ දන්නවද වතුර උඩට පයින් යන්න පුළුවන් වුණා. නමුත් වටේ තියෙන සුළඟ, වටේ තියෙන කුණාටුව, වටේ තියෙන ශබ්දයට අහුම්කම් දීපු නිසා ඔහුට ඒ ගමන යන්න බැරි වුණා. ඔහු වතුරට වැටුණා. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඊටම ආදරෙන් ඔබ උන්වහන්සේ දෙස බලන්න. උන්වහන්සේගේ වචනේ දෙස බලන්න. ඔබ යහකෑමෙන් උන්වහන්සේ සමග සිටින්න. එවිට ඔබ උන්වහන්සේ ඔබත් එක්ක යහපත් දේ කරන්න යනවා. ඒ නිසා වචනේ යම් කොටසක් බලමු. ඉක්මනින් ගීතවලිය 52 පළවෙනි පදේ ඉඳන් පද කීපයක් මේ ආකාරයෙන් කියනවා. එම්බා බලවන්තය නුඹ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටු කරන්නේද? ඔබ දන්න ගොඩාක් අය ජීවිතේ නපුරු ක්‍රියා තම පාරට්ටු කරමින් සිටිනවා. ගොඩාක් අය තමුන්ගේ ක්‍රියාවන් ගැන පාරට්ටු කරනවා. දෙවියන් වහන්සේ ඇතැයි කියමුන් සමහර බොහෝ අය පාරට්ටු කරමින් ජීවත් වෙනවා. ඔබ දන්නවද? දෙවියන් වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය. නපුරට විරුද්ධ උන්වහන්සේගේ කරුණාව නිතරම තියෙනවා. නුඹේ දිව තියුණු දැලිපියකට සමානව රැවටිලිකාර කරමින් දුෂ්ටකමට යෝජනා කරයි. ඔබ වෙන අය ගැන පරිස්සම් වෙන්න යන්න එපා. වෙන අයගේ දේවල් අහන්න යන්න එපා. ඔබේ දිව පරිස්සම් කරගන්න ඕන. මෙන්න මෙතන බලන්න. නුඹේ දිව තියුණු දැලිපියකට සමානව රැවටිලි කරමින්. අපේ දිව නිතරම තියුණු දැලිපියක් හා සමානයි කියලා කියනවා. අපි ගොඩාක් අයගේ දිවවල එන්නව කාරණා අපි අහනවා, ඇහුම්කන් දෙනවා. අපි දෙවියන් වහන්සේගේ කාරණා සොයමින් ඉන්නවා. ඔබ දන්නවද ඔබේ දිව ගැන මේ උදෑසන ඔබ පරිස්සම් වෙන්න. ඒක තියුණුයි, ඒක දැලිපියක් හා රැවටිලිකාරකමින් පූර්ණයි කියලා කියනවා. දුෂ්ටකමට යෝජනා කරයි. දිව නිතරම දුෂ්ටකමකට ඔබට යෝජනා කරනවා. ඒ වගේම කියනවා නුඹ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකමට කතා කිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇතේය. ඔබට නෙවෙයි කියන්නේ මේ දිවට. මේ දිව මේ ආකාරයි. දිව පරිස්සම් කරගන්න. දිව ගැට ගහ ගන්න. මොකද ඔබව මුලාවේ යවන්න ගොඩාක් වෙලාවට උත්සාහ දරන මේ දිව. ඔබ පමණක් නෙවෙයි මම අපි හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕන මේ දිව නිතරම නපුර සොයමින් ක්‍රියා කරනවා. ඒ වගේම 4 වෙනි පදේ කියනවා එම්බා කපටි දිව තෝ සියලු ආකාර නාස්තික වචන වලට ප්‍රිය ඇතේය. එම්බා කපටි දිව තෝ සියලු ආකාර නාස්තික වචන වලට ප්‍රිය ඇතේය. ගොඩක් වෙලාවට ජීවිතේ නාස්ති වෙන වචන පැමිණෙන්නේ අයගේ ජීවිතේ දිවවල් වලින්. දිවෙන් එනවා ගොඩාක් වෙලාවට නාස්තිකාර වචන. ඔබ දන්නවා YouTube එක අපි බැලුවොත් ඔබ දන්නවා YouTube එකේ මොන තරම් දෙවියන් වහන්සේට විරුද්ධව කාරණා කියමින් සිටිනවද? දෙවියන් වහන්සේගේ වචනේ විනිශ්චය කරමින් කොච්චර මිනිස්සු ජීවත් වෙනවද?
ඔබ චුට්ටක් ඔබ දකින්නකොට උන්ගේ දිව්ව මොන පැත්තටද හැරී යන්නේ කියලා පේනවනේ. වෙලාවකට දුකයි මේ අය කතා කරන්නේ ඔබ මගේ දෙවියන් වහන්සේට විරුද්ධව. නමුත් ඒවයි ප්‍රතිඵලය අය දම් දවසක විඳිට යනවා. ඒ අය යම් දවසක දෙවියන් වහන්සේට හැරිලා ඒගොල්ලෝ දුක් වෙන්න යනවා. ඒගොල්ලෝ පසුතැවෙන්න යනවා. අනේ අපේ දිව පාවිච්චි කරේ අපි දෙවියන් වහන්සේට විරුද්ධව නේද කියලා. ඒ නිසා මගේ ආදරණීය දරුවනේ සහෝදරයා සහෝදරි ඔබ ඔබේ දෙවිය ගැන දිව ගැන ඔබ පරිස්සම් වෙන්න. නිතරම ඔබ ගැන හිතන්න. ඔබ ගැන කල්පනා කරන්න. ඒ වගේම දෙවියන් වහන්සේ නුඹ සදා කාලයටම බිඳ දමනසේක. උන්වහන්සේ නුඹ දීව අල්වා නුඹේ කුඩාරවෙන් ඇද දමනසේක. ජීවතුන්ගේ දේශයෙන් නුඹ උදුරා දමනසේක. අනවද අපි අපේ දිව පරිස්සම් කරගත්තේ නැත්නම්, අපේ වචන අපි පරිස්සම් කරගත්තේ නැත්නම්, අපේ ක්‍රියාව අපි පරිස්සම් කරගත්තේ නැත්නම්, ඔබ දන්නවද ගොඩාක් අයට පැමිණෙන විනිශ්චය තුළදී ඔබත් මමත් ඒ විනිශ්චයට පැමිණෙන්න යනවා. දෙවියන් වහන්සේගේ විනිශ්චයට ඔබ මම හසු වෙන්න යනවා. ඒ නිසා අපි කිසි කෙනෙක් ගැන විනිශ්චය නොකරමින් අපේ දිව අපි අපේ දේවල් ගැන පරිස්සම් කරමින් ජීවත් වෙමු. අද උදෑසන ඔබ වචන කතා කරන විට අද දවස මුළුල්ලේම ඔබේ දිවෙන් පැමිණෙන හැම වචනයක් ගැන ඔබ පරිස්සම් වෙන්න. ඔබ මොනවද කතා කරන්නේ? ඒ තුල තිබෙනා වූ කාරණා ගැන මැනේ කරමින් ඔබ කතා කරන්න. ඔබෙන් නරක දේ දිවෙන් මොපුරන්න එපා. එළියට දමන්න එපා. දන්නවද ඒක යක්ෂයාට හොඳ ආයුධයක් වෙනවා ඔබෙන් පැමිණෙන වචනය. බොහෝ අය විනාශ කරන්නට ඔබව විනාශ කරන තැනකට ගෙනෙන්න මේ දිවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා වචනය තුළ ඔබ පිහිටා සිටින්න. ඔබේ දිවෙන් අද උදෑසන ඔබ පරිස්සම් වෙන්න. ඔබ දෙවියන් වහන්සේට වෙන්න වූ ජීවිතයක් ගත කරන්නට. දෙවියන් වහන්සේ සමග සිටින්න. උන්වහන්සේ දෙසම බලා යන්න. කුණාටු දිහා බලන්න එපා. ශබ්දේ දිහා බලන්න එපා. ඒ නිසා ඔබට මේ උදෑසනම ඔබට යම් වචනයක් දෙන්න. මගේ ආදරණීය දරුවනේ සහෝදරයා සහෝදරිය ඔබ මට විරුද්ධව කිසි දෙයක් හිතන්න එපා. මම උඩඟු කමින් ඔබට මේ වචනේ ඔබට මුදා හරින්නේ නැහැ. මම දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රේම කරනවා. මම කැමති දෙවියන් වහන්සේගේ වචනේ හැමදාම ඔබත් යම් දෙයක් අල්ලගෙන ඔබ දෙවියන් වහන්සේගේ පාමුල යනවා නම් ඒ නිසයි මම ඔබට වචනේ දමන්නේ. ඉතින් මේ දිවේ ඔබ දිවෙන් පරිස්සම් වෙන්න. ඔබ මාව විනිශ්චය කරන්නත් එපා. ඒක එපා හිම කරන්න. ඔබ වචනේ අල්ලන්න. දෙවියන් වහන්සේට තව තලම් වෙන්න. දෙවියන් වහන්සේ ඔබටත් ඔබේ දරුවන්ටත් ඔබේ පවුල් වලටත් බොහෝ කොට ආශිර්වාද කරනසේක්වා. ජේසුස් පීඨයි සුබ දැසනක්. ආමේන්.